Hi guys, ඉතින් ඔයාලව අදත් මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ගොඩක් දවසකට පස්සේ තමයි vlog එකක් අරන් එන්නේ. මගේ යාළුවෝ හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් ගේ ටිකේ නම් ලංකාවට හොඳ තත්ත්වයක් නෙමෙයි තිබ්බේ. ඉතින් හැමෝම පරිස්සමෙන්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාලත් එක්ක තව දෙයක් ෂෙයා කරගන්න තියෙනවා. ඉතින් ගේ ටිකේ ඔයාලගේ ආදරේ විශ්වාසයයි එක්ක මට ගොඩක් ඕඩර්ස් ලැබුණා. ඔයාලා හැමෝටම ස්තුතියි. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලනවා කියලා ඉතින් මම හිතනවා අනිවාර්යෙන් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලගේ දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි වලට උපරිම සාධාරණයක් කරන්න මගේ උපරිමය කරනවා. ඉතින් ඔයාලත් දන්නවා ඇති ඔයාලට තිබ්බ ගොඩක් ප්‍රශ්න අපි කතා කරලා විසඳගත්තා. ඉතින් මේ වීඩියෝ එක දිගටම බලන්න. අලුතෙන් බිස්නස් එක පටන් ගන්න ඉන්න ඔයාලටත් මේ වීඩියෝ එක ගොඩක් වටේවි. ඉතින් දැන් අපි යන් ෆ්ලවර් බුකේ එක හදන්න. වීඩියෝ එකට යන්න කලින් ඔයාලගෙන් ඉල්ලන්නේ මේ වීඩියෝ එක ස්කිප් කරන්න නම් එපා. ගොඩක් වටින කරුණු තමයි මේක ෂෙයා කරගන්නේ. ඉතින් වීඩියෝ එක ස්කිප් කරොත් සමහර දේවල් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මම මේ වීඩියෝ එකේ ફોකස් කරලා තියෙන්නේ මල හදන විදිය ගැන නම් නෙමෙයි. heart shape විදිහට ෆ්ලවර් බුකේ එක හදාගන්නේ කොහොමද? එතකොට රැපින් කරගන්නේ කොහොමද කියන එක. ඔයාලා මේ මල හදන්න දන්නේ නැත්නම් මගේ YouTube channel එකේම මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් ඒක බලපු නැති අය අනිවාර්යෙන් ඒක බලන්න. ඒකත් ඔයගලන්ට ගොඩක් වටින වීඩියෝ එකක් කියලා මම හිතනවා. ඉතින් මේ මම මල් හදන විදිය ස්පීඩ් කරලා තියෙන්නේ. ඒකෙන් නම් තේරෙන එකක් නැති වෙයි. අර ස්ටෙප් බයි ස්ටෙප් හැමදේම පෙන්වන්න ඕන නිසා තමයි මම මේ වීඩියෝ ක්ලිප් ටික අරගත්තේ. ඒ වගේම තමයි ළමයි මේ ෆ්ලවර් බුකේ බිස්නස් එක කරගෙන යද්දී ඒ කියන්නේ විශේෂයෙන්ම බිස්නස් එකක් විදියට ඔයාලා කරන්න හිතනවා නම් ඒකට අවශ්‍ය ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් ටිකක් තියෙනවා. ඉතින් ඒවත් ඔයාලා දැනගන්න කැමති නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ඉස්සරහට කතා කරගෙන යමු. දැන් අපිට තියෙන්නේ මේකට ඕනි මූලිකම වැඩේ කරගන්න. මුලින්ම කාඩ්බෝඩ් හොඳ ලොකු කෑල්ලක් ගන්න. මේ මං කියලා දෙන්න යන්නේ ඕනම කෙනෙක්ට අඩු වියදමින් කරන්න පුළුවන් විදියට. මුලින්ම කාඩ්බෝඩ් එක අරගෙන අපිට අවශ්‍ය ප්‍රමාණයට heart shape එකක් ඇඳගෙන අපි හදාගත්තු මල් ටික පිළිවෙලට ඒ කාඩ්බෝඩ් එක හරහා ගහගෙන යන්න තමා තියෙන්නේ මේ වීඩියෝ එකේ පෙන්වලා තියෙන විදිහට. ඊට පස්සේ ගාන්ට අර heart shape එක එන විදිහට අපි කපා ගන්න ඕනි. ඉතින් එතනදී කාඩ්බෝඩ් එකේ මල හයි වෙලා තියෙන විදිහට හරියට බාබකියු ස්ටික් එකයි කාඩ්බෝඩ් එකයි හොඳට තදින් ඇලවෙන්න ග්ලූ ගන් එකෙන් ග්ලූ දාලා හොඳට අලව ගන්න ඕනි. ඒක මං කලින් වීඩියෝ එකේ පෙන්වලා තියෙනවා. පොඩ්ඩක් ඒ ටික හොඳට බලන්න. ඒ වැඩේ කරද්දි ගොඩක් පරිස්සමෙන් මොකද ග්ලූ අතට වැටෙන්න ඉඩ තියෙනවා. මෙතනදි මම කරන විදිය හොඳට බලන් ඉන්න. මේ heart shape flower bouquet එක හදන්නේ මේසෙ උඩ උනත් තියන්න පුළුවන් විදිහට. ඒකට අපිට ඕනි කරනවා මේ වගේ box එකක්. ඉතින් මම flower bouquet එකට මුලින්ම dry foam කෑල්ලක් තමයි ඒ අලව ගත්තේ. dry foam නැත්නම් rich foam කෑල්ලක් අලව ගන්න උනත් පුළුවන්. ඒකෙන් මම කරන්නේ flower bouquet එක හොඳට මේ cardboard box එකට අලව ගන්න එක. ඉතින් මේ මං කියලා දෙන්නේ ඕනම කෙනෙක්ට ගෙදරදී හදන්න පුළුවන් ක්‍රමයක්. ඒ වගේම තමයි ඔයාලට පුංචි දෙයක් පෙන්වන්න තියෙනවා. මේ තමයි මගෙන් ඕඩර්ස් දාපු යාළුවන්ගෙන් ටික දෙනෙක්. ඉතින් එයාලා හදපු ලස්සන ෆ්ලවර් බුකේස් මම මේ වීඩියෝ එකේ ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඉතින් මං කියලා දුන්න විදිහටම එයාලා ලස්සනට වැඩ ටික කරගෙන යනවා. ඉතින් ඔයාලත් මේ වගේ ෆ්ලවර් බුකේ බිස්නස් එකක් පටන් ගන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයාලට විශේෂ පණිවිඩයක් තියෙනවා. ඉතින් 2026 අලුත් බිස්නස් එකක් පටන් ගන්න ඉන්න ඔයාලට තමයි මේ පණිවිඩය. මම මේ ෆ්ලවර් බුකේ බිස්නස් එක මුල ඉඳන්ම කරන් යන විදිය ගැන කියලා දෙන්න WhatsApp group එකක් හදලායි තියෙන්නේ. ඉතින් ඒ group එකේ link එක මම description එකකින් දාලා තියෙනවා. ඔයාලත් කැමති නම් join වෙන්න. ඉතින් ඒකෙදි කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඒ හැමදේම මම ඔයාලට කියලා දෙන්නේ නොමිලේමයි. ඉතින් අපි ඒකෙදි යාළුවෝ වගේ තමයි වැඩ කරගෙන යන්නේ. ඔයාලටත් ඒ විදිහට ආස හිතේ කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම තමයි ළමයි මගෙන් ඕඩර්ස් දාපු හැමෝටම වගේ 1 inch ribbon roll එකකින් පෙති 12කින් එක රිබන් රෝලෙන් මල් 10ක් හදන්න පුළුවන් විදිය ගැන
ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන වීඩියෝ එකක් දුන්නා. ඉතින් ඒක එයාලට ගොඩක් වටිනවා කිව්වා. ඉතින් ඒක ගොඩක් උදව් වුණා කියලා කිව්වා. ඉතින් ඒ වීඩියෝ එක දාපු ඔයාලා මෙතන ඉන්නව නේද? ඔයාලත් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඒ වැඩේ කරන්නේ ඔයාලටත් ගොඩක් උදව්වක් වෙයි කියලා හිතලා. ඔයාලට මම රැපින් කරන විදිහ පැහැදිලි මදි කියලා හිතලා මම කලින් වෙන වීඩියෝ එකකුත් මේ වීඩියෝ එකට අටැච් කරලා තිබ්බ දැක්ක නේද? ඉතින් මුලින්ම අපි කරන්න ඕනේ රැපින් කොලේ අරගෙන ඒකෙන් ගානට සමචතුරස්‍ර වෙන විදිහට කොලේ 4ට කපා ගන්න එක. ඒ 4ට කපාගත්තු එක කොලයක් අරන් ආයේ දෙකට නවනවා ත්‍රිකෝණ 4ක් එන විදිහට. ඊට පස්සේ අවාන එන විදිහට වගේ අතින් පොඩි කරගන්න තමයි තියෙන්නේ. අතින් පොඩි කරගෙන අර යටට එන කොන සෙලෝ ටේප් කරගන්න ඕනි. ඉතින් දැන් මේ වීඩියෝ එකේ පෙන්නන විදිහට අර බාබකියු ස්ටික් එකට ඒ අපි ඔතාගත රැපින් කොලේ අලවගෙන මේ විදිහට කාඩ්බෝඩ් බොක්ස් එකට අලව ගන්න ඕනි. ඊට පස්සේ පේනවා නේද හાર્ට් ෂේප් එක ලස්සනට හැදිලා තියෙන විදිය. ඉතින් දැන් කරන්නේ අපි යට කොටස හදාගන්න එක. ඉතින් මේකෙදී තව රැපින් කොලයක් අරගෙන ඒකේ ගානට බෝඩරේ පේන විදිහට කෑලි 6කට තමයි අපි කපා ගන්න යන්නේ. එතකොට මේ කෑලි 6 හැදෙන්න ඕනි ඍජු කෝණාශ්‍රයක් එන විදිහට එක කෑල්ලක. දැන් ඉතින් අපි ඒ රැපින් කොලෙත් කපාගෙන ඉවරයි. දැන් බලමු මේ ඍජු කෝණාශ්‍ර රැපින් කෑල්ල කොහොමද අපි නවාගන්නේ කියලා. ඉතින් ඒක කරන විදිය මම වීඩියෝ එකේ පැහැදිලිව පෙන්නලා තියෙනවා. හොඳ අවධානයෙන් මේ ටික බලා ගන්න. මුලින්ම දෙපැත්තෙන් රැපින් කොලේ පොට්ටක් දෙපැත්තෙන්ම නැවෙන විදිහට අරගෙන උඩ පැත්තේ පොඩ්ඩයි යට පැත්තෙන් විහිදිලා වගේ පේන විදිහට තමයි මේක නවා ගන්න ඕනේ. පේනව නේද මම නවන විදිහ? උඩ පැත්තෙන් පොඩ්ඩයි යටින් විහිදිලා තියෙන විදිහට තමයි නවා ගන්න ඕනේ. ඉතින් ඒ විදිහට නවලා මැද හරියෙන් වෙන්න සෙලෝ ටේප් එකකින් එතන අලව ගන්න. ඊට පස්සේ කරන්න ඕනි දේ තමයි දැන් තියෙන්නේ මල් බොකි එකේ වටේ තියෙන බොක්ස් එකේ රැපින් එක අලව ගන්න එක. මේ මම පෙන්නන විදිහට බොක්ස් එක 4 පැත්තේ මේ විදිහට අපි හදාගත්තු රැපින් කෑලි 4 අලව ගන්න ඕනි. ඉතින් බොක්ස් එකේ ඉතුරු මුළු 4ටත් මේ වගේම අනවශ්‍ය හිඩස්තැන් ඒ වගේ දේවල් වැහෙන විදිහට රැපින් ටික අලව ගන්න තමයි තියෙන්නේ. දැන් අපි ෆ්ලවර් බොකේ එකේ අන්තිම හරියට ඇවිල්ලා තමයි තියෙන්නේ. තව දෙයක් ළමයි බිස්නස් එකකට වගේ ෆ්ලවර් බොකේ එක හදනවා නම් උපරිම නීට් එකට කරන්න බලන්න. මේ බාබකියු ස්ටික් එළියට පේන්නේ නැති වෙන විදිහට, ග්ලූ ටික එළියට පේන්නේ නැති වෙන විදිහට උපරිම ලස්සනට නීට් එකට කරන්න බලන්න. ඉතින් දැන් අපි අන්තිම හරියට ඇවිල්ලා තමයි තියෙන්නේ. දැන් තියෙන්නේ බෝ එක දාලා වැඩ ටික ඉවර කරගන්න. ඉතින් ඒ වැඩ ටික කරන් යන අතරේ මේ පුංචි පණිවිඩය දෙන්නේ මගේ vlog වලට කමෙන්ට්ස් දදා අහන ෆ්ලවර් බොකේ මැටීරියල්ස් ගන්න පුළුවන්ද, ගන්න තියනවද නංගි අක්කේ කියලා අහන ඔයාලට. ඉතින් ඔව් මගෙන් ෆ්ලවර් බොකේස් හදන මැටීරියල්ස් ගන්න පුළුවන්. මම ඒ සම්බන්ධව වීඩියෝ එකකුත් ඉස්සරහට ඔයාලට අරන් එන්නම් මිල ගණනුත් එක්කම. ඉතින් මම මේ පහලින් දාලා තියෙන නම්බර් එකට මැසේජ් එකක් දැම්මොත් සම්පූර්ණ විස්තර ඔයාලට දැනගන්න පුළුවන්. ස්පෙෂලි මේ ෆ්ලවර් බොකේ බිස්නස් එක කරන් යන ඔයාලට සාධාරණ මුදලකට තමයි මම මේ හැම අයිටම් එකක්ම ඔයාලට දෙන්නේ. ඉතින් ඔයාලටත් කැමති නම් මගෙන් ඕඩර් එකක් දාගන්න පුළුවන්. දැන් අපි අන්තිම පාර්ට් එකට තමයි යන්නේ. බෝ එක අල්ලගෙන ෆ්ලවර් බොකේ එකේ වැඩ ඉවර කරගන්න. ඉතින් මේ වැඩෙන් පස්සේ අපි හදපු ලස්සන heart shape flower bouquet එකේ ලස්සන බලමුකෝ. ඉතින් ඇත්තටම ලස්සනයි නම් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඊළඟට ඕනි vlog එක ගැන පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි ආයෙත් තව vlog එකකින් හම්බෙමු. මල් 10කින් මෙච්චර ලස්සන flower bouquet එකක් හදන්න පුළුවන් කියලා දැනන් ඉඳියද? ඉතින් හදලා මටත් ෆොටෝස් දාන්න. රැට පීදෙනා සේ පාලිකා පවා